සිංහල සංස්කෘතියේ අපි නොයෙකුත් චාරිත්‍ර වාරිත්‍ර කරනවා දැකලා තියෙනවා. නොයෙකුත් සාන්ති කර්ම වගේ දේවල්. මෙන්න මේ සංස්කෘතිකාංගවල ඉතිහාසය සොයාගෙන යන විට අපිට මේවා පටන් ගන්නෙ කොහොමද? මේවා කොහෙන්ද ලෝකෙට ආවේ කියලා හොයාගෙන යනකොට අපට අමතක කරන්නම බැරි වැදගත් නායකයෙක් වැදගත් රජෙක් ගැන කතා කරන්න වෙනවා. ඒ තමයි රාවණතුමා රජකමටත් එහා ගොස් බොහෝ විද්‍යාවන් ප්‍රගුණ කරපු රජ කෙනෙක් වගේම ඍෂිවරයෙක් කිව්වොත් නිවැරදි. මෙන්න මේ ඍෂිවරයා විසින් ලෝකයට දායාද කරපු විද්‍යාවන් ගොඩක් අතර අද වීඩියෝ එකේ මම කතා කරන්නේ එතුමාණන් විසින් ලෝකයට දායාද කරපු ෂට් කර්ම විද්‍යාව ගැන. ෂට් කර්ම විද්‍යාව කියලා කියන්නේ සුභාදහමේ පවතින බලවේග සහ මානසික ශක්තියෙන් පාවිච්චි කරමින් සිදු කරන යම්කිසි ක්‍රියාවලින් හයක්. මේ හය වෙන වෙනම අපිට එතුමාණන් වහන්සේ විසින් දායාද කරලා තියෙනවා. ඉන් පළවෙනි තමයි සාන්ති කර්මය කියලා කියන්නේ. සාන්ති කර්මයේදී වෙන්නේ සාමාන්‍යයෙන් ලෙඩ රෝග සුව කිරීම. ඒ කියන්නේ අපල උපද්‍රව දුරු කිරීම, මනසට සහ නිවසට සාමිය උදා කිරීම, ඒ වගේ අරමුණු තමයි මේ සාන්ති කර්ම වලින් සිදු කරන. සාමාන්‍ය අපි දකිනවා නොයෙකුත් මානසික ආබාධ කියලා අද පාවිච්චි වෙනවානේ. මේ මානසික ආබාධ වලට ඉස්සර ගොඩාක් කලේ සාන්ති කර්ම තමයි. ඔය අපි දකිනවා ගම්මඩු සාන්ති කර්මය, ඔය යක් නැටුම් මනම්මන මේ හැම එකම පටන් ගන්න උතරින් තමයි. සාන්ති කර්ම වල මූල ආරම්භය. හැම විටම යහපත් අරමුණු සඳහා විපත් වලින් ආරක්ෂා වීම සඳහා පාවිච්චි කරන දැන් අපි දකිනවා ඔය එක එක වසංගත කාලෙන් කාලට එනවා. වඳුරු වසංගත කියයි, අලි වසංගත කියයි, මේ වගේ නොයෙකුත් මේ සතුන්ගෙන් වෙන හිරිහැර වලට පවා ඔය සාන්ති කර්මය කියන එක එදා පාවිච්චි කරලා තියෙනවා. නිවැරදිව මේ දෙවියන් හා සම්බන්ධව කරපු සාන්ති කර්ම යටතට. ඊළඟ දේ තමයි වශී කර්ම කියන දේ. වශී කර්මය තුළින් ඇති වෙන්නේ පුද්ගලයෙකු, සතෙකු හෝ මුළු ගමක්, ජනතාවක්, රටක් තමා තුළට අවනත කර ගැනීම කියන වශී කර්ම. තමන් තුළට නතු කර ගැනීම කියන වශී කර්ම. මේ වගේ වශී කර්මය පාවිච්චි කරලා තියෙනවා. පාලකයෙකු හෝ ඒ කියන්නේ සාමාන්‍යයෙන් යහපත් පාලකයෙකු වශයෙන් ඇතැම් විට සතුරන් තමන් තුළට වශී කර ගැනීම, එහෙම නැත්නම් වෙනත් රටක කෙනෙක් තමන්ට නතු කර ගැනීම, එහෙම නැත්නම් වෙනත් කියන්නේ ජනතාවක් සතුටින් ලබා ගැනීමට තමා තුළට නතු කර ගැනීම, මේ වගේ බොහෝ දේවල්. ඒ කියන්නේ සාමාන්‍ය වශී කර්ම කියන එක ගොඩාක් දේවල් ඇතුළත් වෙනවා. සාමාන්‍යයෙන් අපි හිතමු තව ආදරවන්තයන් අතර යම්කිසි මේ හිතමනාපකම් තියෙනවා නම් මේවා හදන්න පුළුවන් දේවල්. අන්න ඒ වගේ දේවල් වලට මේ වශී කර්ම කියන එක පාවිච්චි කරලා දෙනවා. ස්තම්භන කියන්නේ ඊළඟේ ස්තම්භන. ස්තම්භන කියන්නේ අරමුණ සාමාන්‍ය කිසියම් ක්‍රියාවක් ගමනක් හෝ සතුරෙක්ගේ ප්‍රහාරයක් අතරමඟ නතර කර දැමීම. ස්තම්භන වලින් ප්‍රහාරයක් යම්කිසි මොනාහදයක් අතරමඟ නැවැත්වීම. ඒ වගේ දේවල් වලට පාවිච්චි කරනවා. යුද්ධ පිටියේදී සතුරන්ගේ ශක්තිය අඩපණ කිරීමට, ඒ වගේම ජලය වැනි ස්වභාවික බලවේග පාලනය කිරීමට, ඒ කියන්නේ සාමාන්‍යයෙන් නොයෙකුත් දේවල්. දැන් අපි හිතමු පිරිසක් එද්දී ජලය ගංගාවක් ගලවලා ඒ පිරිස අඩපණ කරනවා. ඒ වගේ දේවල් වලට මේ ස්තම්භන කියන එක පාවිච්චි කරලා දෙනවා. ඊට පස්සේ තියෙනවා විද්වේෂණ කියලා. විද්වේෂණ වලින් වෙන්නේ එකට සිටින පුද්ගලයන් දෙදෙනෙකු හෝ කණ්ඩායම දෙකක් අතර අසමගිය හා වෛරය ඇති කිරීම. ඒ කියන්නේ මේවා සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ මේ යුද්ධමය තත්ත්වවල තමයි. මේ වගේ දේවල් ඒ කියන්නේ සතුරුන්ගේ කඳවුරු ભેද බින්න කිරීම, මේ වගේ දේවල් කළා යුද්ධ ජය ගැනීමට මේක ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ උච්චාටන වෙන්නේ අරමුණ යම් පුද්ගලයෙකු තමන් ඉන්න ස්ථානයෙන් පළවා හැරීම හෝ උදුරා දැමීම. උච්චාටන කියන ක්‍රමය. රටට හෝ සමාජයට හානි කරන සතුරන්
එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම. මේක නරක දෙයක් නෙමෙයි. දැන් තමන්ගේ රටට හතුරෙක් ඇවිල්ලා ඉන්නවනම් මේ හතුරව එළවා දැමීමට පාවිච්චි කරපු විද්‍යාවක්. ඒක සාමාන්‍ය රටකට ගියකට ඕනම තරකට ගැලපෙන්න පුළුවන්. ඒකට කියන්නේ උච්චාටන කියලා. ඊළඟදී තමයි මාරණ. මාරණ වෙන්නේ සතුරෙකු විනාශ කිරීම හෝ මාරණයට පත් කිරීම. සහ මේ මාරණ කියන එක රාවණතුමා දැකලා තියෙන අති දරුණු ලෙස මේ කියන්නේ දරුණුම පියවරලු. මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැත්තවලු. ඒ කියන්නේ දැඩි විනාශයක් සිදු කරන බැවින් මේ මාරණ කියන විද්‍යාව පාවිච්චි කළේ ඉතා සාමාන්‍යයෙන් දැඩි අවස්ථාවක විතරයිලු මේක පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට අපි අද දකිනවා අද මේ සමාජයේ පවතින මේ විද්‍යාවන් සියල්ලම ඇවිල්ලා තියෙන්නේ රාවණ රත්තුමාගේ ආభాසයෙන්. ඒතකොට අද අපි ඉගෙන ගත්තේ ෂට් කර්ම ගැන. ෂට් කර්ම කියන්නේ කර්ම හයක්. මේ කියන්නේ කර්ම හයක්. එකක් තමයි ශාන්ති කර්මය, අනිත් එක වශී කර්මය, අනිත් එක ස්තම්භන, අනිත් එක විද්වේෂණ, අනිත් එක උච්චාටන, අනිත් එක මාරණ. මේ හයම රාවණතුමා විසින් ලෝකයට දායාද කරපු විද්‍යාවන් හයක්. මේ හයට අමතරව තවත් බොහෝ විද්‍යාවන් රාවණතුමා විසින් සමාජගත කරලා තියෙනවා. ඒ සියල්ලක්ම එකින් එක මම වීඩියෝ වශයෙන් ඔයාලට විස්තර වශයෙන් විස්තර කරලා දෙනවා මේ channel එකේ ඉදිරියට. අපි දිගටම රැඳෙමු මනෝ වී බ්ලොග්ස් channel එක සමග.